ඔන්න එහෙනම් අපි අද ගියා රටින් ආදරණීය අම්මා කෙනෙක්ගේ පුතෙක්ව සර්ප්‍රයිස් කරන්න. ඒ අම්මා අපිට කිව්වේ එයාගේ පුතා කැමති චෙෆ් කෙනෙක්ට කියලා. චෙෆ් කෙනෙක් වෙන්න කියලා. ඉතින් අපි ඒ විදිහට තමයි කේක් එක නිර්මාණය කරේ. අපි කේක් එකත් අරගෙන ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා එකපාරටම පුතාට ඒක දෙනකොට එයාට හිතා ගන්න බැරි වුණා. එයා කිව්වා දන්නේ නැහැ කවුද ඒක කියලා. ඊට පස්සේ අපි කිව්වට පස්සේ තමයි එයා දන්නේ අම්මා තමයි කේක් එක එව්වේ කියලා. ඉතින් වැඩේ ඔය විදිහට යනවා. පුතා එකපාරටම බයත් වුණා. එතෙන්ට ගිහිල්ලා එයා පුදුම වෙලා හිටියේ. ගෙදරට යනකොට නම් හිටියා ගොඩක් කට්ටිය හිටියා. එයාගේ තාත්තා හිටියා. නංගිලා මල්ලිලාද කොහෙදත් හිටියා. තව එයාගේ ආච්චිද කොහෙදත් හිටියා. ඉතින් ඒගොල්ලොත් වැඩේට සපෝට් එක දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වැඩේ වුණේ. එයා ආසම කරන જાතියේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් තමයි අපි අරන් ගියේ. එයා ගොඩක් ආස කරන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් කාර් වලට ගිලෙවලා ඒගොල්ලන්ගේ අම්මා කිව්වා අපිට. ඊට පස්සේ අපි මේක තමයි එයාට අරන් ගියේ gift එකක් විදිහට. කොල්ලා ඉතින් අපි එනකොනුත් ඕක තමයි පැද පැද හිටියේ.